පුංචි දුවේ පුතේ පටිසරය කියන පාඩම විෂය යටතේ අපිට තියෙන ඉස්සෙල්ලාම අපයි පාසලයි ගැන කතා කරන්න. අපි ඉතින් මෙතන පාසලක් කරන්නේ නෑනේ. ඉතින් පුංචි දුවේ පුතේ ඒක නිසා අපිට ඔයාලා යන පාසල ගැන තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් මම ඔයාලට පින්තූර පෙන්නන්නම්. පින්තූර පෙන්නන ගමන් තමයි අපි කතා කරන්න ඕනේ. අපයි පාසලයි කිව්වහම එතන තියෙනව නේද? ලොකු බැඳීමක් තියෙනවා. අපි පුංචි කාලේ පාසල් ගියා. අපි පාසලට ආදරේ කරා. ඒ වගේම ඉතින් ඔයාලත් පාසලට ආදරේ කරන්න ඕනි. ඉතින් පුංචි දුවේ පුතේ පාසල කියලා අපේ පාසල ගැන කතා කරාම පාසල කියලා කියන්නේ අපේ ඇත්තටම අපේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්. අපි කියන්නේ දැන් ලොකු ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා එහෙම වෙලා ඉන්නේ පාසල් අධ්‍යාපනය හොඳට හදාරලා. ඉතින් මගේ පුංචි දුවලා පුතාලා ඉස්කෝලේ යන්න කම්මැලි වෙන්න එපා. පුංචි දුවලා පුතාලා චුට්ටක් උදේට හැරෙන්න කම්මැලිනේ. ඒ කම්මැලි වුණත් පුංචි දුවේ පුතේ ඔයාලා හිතට ගන්න අපි කවදක හරි හොඳ තැනකට ගිහිල්ලා අපේ දෙමාපියන්ව අපි ආදරයෙන් බලා ගන්න ඕනි. එහෙනම් අපි හොඳට ඉගෙන ගන්න ඕන. අපි එහෙනම් පාසල් යන්න ඕනි. ඒ වගේම පාසලෙන් හොඳට ඉගෙන ගන්න නම් පුංචි දුවේ පුතේ අපි පාසලත් ආරක්ෂා කරන්න ඕනි. පාසලේ නම රැක ගන්න ඕන. මොකද ගොඩක් මේ සමහරක් අය ඉන්නවා මේ පුංචි දූලා පුතාලා නෙවෙයි චුටක් වැඩිහිටි දරුවෝ ඉන්නවා පාසලේ නමට කීර්ති නාමයට හානියක් කරන්න එක දේවල් කරනවා. ඉතින් පුංචි දූලා පුතාලා වුණාම පුංචි කාලේ ඉඳලා හිතට ගන්න ඕන අපි දෙමාපියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට ආදරය කරනවා වගේම අපිට ශිල්ප උගන්වන පාසලටත් අපි ආදරය කරන්න ඕනි. ඉතින් පුංචි දුවලා පුතාලට පාසල ගැන පොඩ්ඩක් අර කතා කරේ පාසල කියන එක පොඩ්ඩක් ඔලුවට එන්න ඕනි නිසා. ඉතින් පුංචි දුවේ පුතේ අපිට මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ පාසල ගැන කිව්වහම පාසලේ තියෙන දේවල්. එතකොට පාසලේ තියෙන ගොඩනැගිලි ගැන කියන්නේ ගොඩනැගිලි කිව්වහම පාසලේ එක දේවල් තියෙනවනේ. අපි පාසලට යද්දී ඔන්න අපි හිතින් පාසලට යමු. ඔයාලත් යන පාසල මමත් ගියපු පාසල අපි පොඩ්ඩක් හිතට ගමු. එතකොට පුංචි දුවේ පුතේ අපිට මතක් වෙනවා පාසලේ. පාසලේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොටම අපිට පාසලේ මුලින්ම දැක ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මම මේ ගන්නේ සාමාන්‍යයෙන් පාසලක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන්න පුළුවන් පාසලක දේවල්. මේ පින්තූර වලින් පෙන්නනවා වගේ පාසලක් ගත්තාම පාසලේ මුලින්ම ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම තියෙනවා පුංචි හරි බුදු මැදුරක් නේද? මේ වගේ බුදු මැදුරක් තියෙනවා. බුදු පිළිමයක් එක්ක ඔයාලට ඉස්කෝලේ ගියාම මල් පහන් පූජා කරන්න පුංචි බුදු මැදුරක් තියෙනවා නේද? පුංචි හරි බුදු මැදුරක් තියෙනවා ඉතින් ඉස්කෝලවල මේ වගේ. එතකොට ඊට පස්සේ ගොඩනැගිලි තියෙනවනේ. ඉතින් පුංචි දුවේ පුතේ ගොඩනැගිලි ඒ වගේ නම් වශයෙන් වෙන් කරලා තියෙනව නේද? ඒ කියන්නේ විදුහල්පතිතුමිය ඉන්න කාමරේ. විදුහල්පතිතුමිය හරි විදුහල්පතිතුමා හරි ඉන්න කාමරයක් තියෙනවා ගොඩනැගිලි වල. එහෙම වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ පුංචි දුවලා පුතාලට ඉගෙන ගන්න පන්ති කාමර තියෙනවා. මේ වගේ පන්ති කාමර තියෙනවා. එතකොට ගුරු විවේකාගාරය කියලා තියෙනවා. කියන්නේ ගුරුවරුන්ට විෂය උගන්වන්න පාඩම් වලට සැරසෙන්න එතකොට කැම බීම ගන්න එහෙම කියලා ගුරු විවේකාගාරයක් තියෙනවා. එතකොට තව තියෙනවා ආපන ශාලාවක් තියෙනවා. පුංචියට හරි ආපන ශාලාවක් ඉස්කෝලවල තියෙනවා. ඉතින් ඒ වගේම තව තියෙනවා අපේ ඉස්කෝලේ ගත්තාම තව මොනවද තියෙන්නේ? එතකොට ඔයාලට තේනව නේද සම්මන්ත්‍රණ වලට වගේ කියන්නේ රැස්වීම් පවත්වන රැස්වීම් ශාලාවල් තියෙනවා. එතකොට තව මොනවාද? වැසිකිලි ඒවා තියෙනවා. එතකොට අපිට තව ගන්න පුළුවන්
එතකොට තව අපිට ගන්න පුළුවන් ඔයාලට මුළු ඉස්කෝලේටම වතුර බෙදන්න ජල සැපයුම එතන එහෙම කියන්නේ ටැප් ඒ වගේ දේවල් හයි කළා ටැප් ඒ වගේ දේවල් හයි කළා වෙනමම තැනක් තියෙනවා එතකොට තව තියෙනවා අපිට පුංචි ඔයාලට නම් වැදගත්ම දෙයක් තමයි මම ඒක ගැන පොඩ්ඩක් අන්තිමට තමයි කතා කරන්න හිටියේ සෙල්ලම් මිදුල සෙල්ලම්ගේ ඒ කියන්නේ පිට්ටනියක් වගේ අවලට සෙල්ලම් කරන්න ඔයාලට බෝල ගහන්න ක්‍රිකට් ගහන්න ඔයාලට වොලිබෝල් නෙට්බෝල් ඒ වගේ ලොකු ක්‍රීඩා කරන්නත් එක්කම ඔයාලට හැම ඉස්කෝලේකම වගේ හැම පුංචියට හරි පිට්ටනියක් තියෙනවා ඒකට පුංචි දූල පුතාලට නම් පෙර පාසල් යන පුංචි දූල පුතාලට තියෙන සෙල්ලම් මිදුල කියලා ඒ වගේ තියෙනව නේද ඔය එක වසරේ ඉඳලා 5 වසරට යනකම් පොඩි ළමයි පොඩි බබාලට සෙල්ලම් කරන්න සෙල්ලම් මිදුලක් තියෙනවා. ඒ කියන්නේ ඔන්චිල්ලාව රීසෝ එක ඒ වගේ සෙල්ලම් මිදුලේ සෙල්ලම් උපකරණ තියෙන සෙල්ලම් මිදුලක් එහෙමත් තියෙනව නේද? ඉතින් පුංචි දුවේ පුතේ ඔන්න ඔය වගේ දේවල් තමා ඉස්කෝලේ තියෙන්නේ. තව මට අමතක වෙච්ච මොනවා හරි තියෙනවද? තවත් ඉතින් සමහර ඉතින් ලොකු ඉස්කෝල පොඩි ඉස්කෝල කියලා ගන්නවනේ ඉතින් ඔය සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ ඉස්කෝල තියෙනවනේ ලොකු බිල්ඩින් ගොඩාක් තියෙන ඉස්කෝල එහෙම ගොඩක් පන්ති තියෙන එහෙම ඒ වගේම තවත් පුංචි ඉස්කෝලක් තියෙනවා. ඉතින් පුංචි දූල පුතාලා යන ඉස්කෝලේ ගැන හිතට අරගෙන අපි මේ කතාව පවත්වාගෙන යමු. එතකොට සාමාන්‍යයෙන් ඉස්කෝලවල තව තියෙනව නේද පුංචි දූල පුතාලා යන ඉස්කෝලවල කාණු ඒව මේව තියෙනව නේද වතුර ගලාගෙන යන කාණු හාරලා තියෙනවා. එතකොට සමහරක් විට ඉතින් ඉස්කෝලේ තියෙනව නේද වලවල් එහෙම වහින කාලෙට වතුර පිරෙනවා ඒ වගේ තැන් එහෙමත් තියෙනවා. ඉතින් එහෙම නැති ඉස්කෝලේ ඉතින් ඇත්තටම හරිම අඩුයි. ඒ වගේ ඉතින් අඳුරු තැන් තියෙනවා. ඉතින් තාප්ප වලින් එහෙම ගොඩක් වට වෙලා තියෙනකොට ඉස්කෝලේ සමහරක් පැති තියෙනවා ඉතින් අඳුරුයි. ගස් කොළන් වැඩි වුණාම එහෙම ගස් වැල් එහෙම වැඩි වුණාම පොඩ්ඩක් අඳුරු තැන් තියෙනවා. ඒ වගේ තැන් තියෙනවා. එතකොට අපි ඉස්කෝලවල එක එක ගොඩනැගිලි වලට එක එක තැන් වලට යන්න පුංචි පාරවල් එහෙමත් තියෙනව නේද? අපි මේ පින්තූරෙන් පෙන්නනවා වගේ ඉස්කෝලවල පුංචි පාරවල් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම වැසිකිළියට යන්න වෙන පාරක්, එතකොට වතුර ටැප් තියෙන තැනට යන්න වෙන පාරක්, එතකොට ගුරු විවේකාගාරයට යන්න, එතකොට විදුහල්පති කාමරයට යන්න, ඒ වගේ ගොඩක් පාරවල් චූටි පාරවල් තියෙනවා ඉස්කෝලේ ඇතුලේ. ඉතින් ඒ වගේම පුංචි දුවේ පුතේ මම අර කලින් කිව්වා වගේ ඉස්කෝලවල කාණු තියෙනවා වතුර වලවල් අඳුරු තැන් ඒ වගේ තැන් තියෙනවා නේද? එහෙම තැන් තිබුණාම පුංචි ඔයාලා ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. කාණු වල එහෙම ඒ ගැටි වල අඩමාන තැන් වල යන්න හොඳ නැහැ. එහෙම ගිහම වෙනවා. ඉතින් ඔයාලා වැටුණොත් ඔයාලා තුවාල වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ගොඩක් කරදර වෙනවනේ. ඒක නිසා අපේ පුංචි තුල පුතාලා ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ. මොකද මඩවලවල් එහෙම තියෙන දවස් වලට ඔයාලා මඩවලක වැටුණොත් එහෙම ඒක ලොකු කරදරයක් නේද? ඔයාලටත් හොඳ නැහැ. හෙම්බිරිසාව, උණ කැස්ස ඒ වගේ දේවල් හැදෙනවා. ඒක නිසා අපි ඒ දේවල් වලිනුත් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට බෑවුම් පඩිපෙළවල් එහෙම නගිද්දී ඔයාලා හරි පරිස්සමෙන් ඕනේ යන්න. මොකද ඉස්කෝලවල පඩිපෙළ නැති තැනක් නැත. පඩිපෙළ හැමතැනම වගේ තියෙනවා. ඒක නිසා පුංචි ඔයාලා පඩි නගිද්දී පරිස්සමෙන් පඩි නගින්න ඕනේ. ඉතින් ඒ වගේ තව ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ගුරුවරුන්ට කියන්න නැතුව කොහෙවත් යන්න හොඳ නැහැ ඉස්කෝලේ. වැසිකිළියට ගියාත් වැසිකිළියටත් පන්තියෙන් එළියට යන්න තව යාළුවෙක් එක්ක ගොඩක් ඉස්කෝලවල ඒ වගේ තියෙනවා. ඉතින් ඒ කියන්නේ පාස් එකක් වගේ තියෙනවා පන්තියෙන් එළියට යන්න. එහෙම ගුරුවරුන්ගෙන් අවසර නැතුව පන්තියෙන් එළියට එහෙම යන්න එපා පුංචි දුවේ පුතේ. එතකොට තව අපිට පාසල ගැන කතා කරන්න පුළුවන්. අපි තව ටිකක් කතා කරමු.
පුංචි දුවේ පුතේ අපි අද කතා කරන්නේ පාසල ගැන. අපයි පාසලයි ගැන. එතකොට පාසල ගැන කතා කරද්දී පාසල් වල නීති රීති පද්ධතියක් තියෙනවා. එතකොට පන්ති වල චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ නීති රීති තමයි. නීති රීතිම තමයි ඉතින් ඒ දේවල් සමහරක් නීති රීති අපි චාරිත්‍ර විදිහට හදාගෙන තියෙනවා. ඒ වගේ නීති රීති තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලා ඉස්කෝලේ ගියාම පස්සේ මොනවද කරන්නේ? මුලින්ම ඉස්කෝලේ ගියාම චූටි ළමයි බබාලා චුටි දරුවෝ සෙල්ලම් කරනව නේද? ඔයාලා සෙල්ලම් කරනවා. එහෙම සෙල්ලම් කරනවා පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඕන පුංචි දුවේ පුතේ. ඒ වගේම තව තියෙනවා ඉස්කෝලේ ගිහිල්ලා උදේට සෙල්ලම් කරනවා. ඒව කරලා ඊට පස්සේ අපිට බෙල් එක ගහනවා නේද? ඉස්කෝලේ පටන් ගන්න බෙල් එකක් ගහනවනේ. සීනුවක්. අපි එකට කියන සීනුව ගහනවා. සීනුව ඕන නාද කරනකොට පුංචි ඔයාලා සෙල්ලම් පිට්ටනියේ ඉඳලා ගියන්න ඕනි ක්ලාස් පන්ති කාමරේට. පන්ති කාමරේට ගිහිල්ලා පන්ති කාමරේ ඉඳලා පන්ති කාමරේ වාඩි වෙලා ඉඳලා ඊළඟ සාමාන්‍යයෙන් පාසලක මම කතා කරන්නේ සාමාන්‍යයෙන් පාසලක කරන නීති රීති තමයි. හැම පාසලකම මෙහෙම නොවෙන්නත් පුළුවන්. ඒ වගේම වෙන්නත් පුළුවන්. ඉතින් පුංචි දුවේ පුතේ සාමාන්‍යයෙන් පාසලේ බෙල් 3ක් ගහනවා. උදේට බෙල් 3ක් ගහනවා. සීනුව 3 පාරක් නාද කරනවා. එතකොට පළවෙනි පාර නාද කරද්දී ඔයාලා ඉන්න තැන්වල සෙල්ලම් පිට්ටනි වල වගේ ඉන්නව නම් පන්ති කාමරයට යන්න ඕනි. ඊට පස්සේ දෙවෙනි බෙල් එක ගහද්දී සේරම වැඩ ඒව නතර කළා ආගමික වතාවත් වලට ලෑස්ති වෙන්න ඕන. ඔන්න තුන්වෙනි බෙල් එක ගහද්දි තමයි. කියන්නේ සාමාන්‍යයෙන් රැස්වීමක් තියෙන දවසක නම් පාසලේ සමහරක් විට ළමයි පුංචි දුල පුතාලා එතකොට එකතු කළා රැස්වීම තියෙනවනේ ඉස්කෝලේ ඉස්සරහා. ඒ රැස්වීම තියෙන දවස් වලට නම් ඔයාලා දෙවෙනි බෙල් එක ගහද්දි රැස්වීමට යන්න ඕනි. ඉතින් ඒ වගේ තුන්වෙනි බෙල් එක ගහද්දි තමයි අපි ආගමික වතාවත් පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න තුන්වෙනි බෙල් එකේදී ආගමික වතාවත් අපි ලෑස්ති කරනවා. එතකොට ආගමික වතාවත් කරනකොට පුංචි දුල පුතාලා අත් දෙක ලස්සනට මේ වගේ මෙහෙම කළා නළලට තියාගෙන ඕනි ගාත කියන්න. මෙහෙම එක්කෝ මෙහෙම ඇලවෙලා එහෙම ඉන්න එක එච්චර හොඳ නෑ. අපි ආගමට ගරු කරන්න ඕනි. ඒක නිසා අපි අත් දෙක මෙහෙම ලස්සනට එකතු කරලා නළලට තියලා අපි ගාතේ කියලා වඳින්න ඕන. ඉතින් ආගමික වතාවත් ඉවරුනාන් පස්සේ ඉතින් රැස්වීමක් තියෙනවා නම් රැස්වීමේදී ඊට පස්සේ ගුරුවරු විදුහල්පතිතුමා හරි තුමියා හරි කතා කරනවා. අපි මේ දේවල් හරි සංවර විදියට අහගෙන ඉන්න ඕනි. මොකද අපි එයාලට ගරු කරන්න ඕනේ. අපි ඉගෙන ගන්න තැන. ඒක නිසා අපි එහෙම හැසිරෙන්න ඕනි හොඳ විදියට. ඉතින් ඒ පස්සේ අපි හැම තිබිලා එතකොට පුංචි දුවලා පුතාලට ව්‍යායාම කරනවා නම් ඉස්කෝලේදී ගුරුවරු ඒවට මඟ පෙන්නනවා. ඒ දේවල් හරියට කරගන්න ඕනේ. එහෙම කරලා ඊට පස්සේ අපි පන්ති කාමරය තුල ඉගෙන ගන්න වැඩ කටයුතු හරියට කරන්න ඕන. ගුරුවරයෙක් පන්තියට එනවා නේද ඉස්සෙල්ලාම පාඩම කරන්න. ඒ එනකොට පුංචි දුවලා පුතාලා පුටුවල වාඩි වෙලා ඉන්නව නම් නැගිටින්න ඕනේ. තැන් වල කතා කර ඉන්නව නම් තමන්ගේ පුටුව ළඟට මේසෙ ළඟට ඇවිත් හිටගෙන ගුරුවරයට ආදරෙන් ආයිබෝවන් කියලා පිළිගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ගුරුවරුන්ට අපි ගරු කරන්න ඕන. ඉතින් පුංචි දුවලා පුතාලා එහෙම ආයිබෝවන් කියලා පිළි අරගෙන ගුරුතුමියා හරි ගුරුතුමා හරි කරලා දෙන කියලා දෙන පාඩම හොඳට අහගෙන ඉන්න ඕනේ. යාළුවෝ එක්ක කතා කරන්නේ නැහැ. එතකොට වෙන වැඩ කරන්නේ නැහැ. පන්ති උගන්වනලාට කෑම කන්නේ නැහැ. ඒ වගේ නරක පුරුදු නොකර හොඳ දේවල් කරලා හොඳට අහගෙන ඉන්න ඕනි පන්තියේ උගන්වන්න පන්තියේ පාඩම් කියලා දෙද්දි. ඉතින් ඒ වගේ පුංචි දුවලා පුතාලා හොඳට ඉගෙන ගන්න ඕනි. ඉතින් ගෙදර ගිහිල්ලා ඉස්කෝලෙන් දෙනවා නම් ඉස්කෝලෙන් ගෙදර වැඩ දෙනවා නම් ඒ දේවල් පොත්වල හරියට කරගෙන එතකොට දෙමාපියන්ටත් පුංචි යුතුයකමක් තියෙනවා. පුංචි නෙමෙයි. හරිනම් ඒක ලොකු යුතුයකමක් වගකීමක්. තමන්ගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවයින් පස්සේ ඉස්කෝලේ කරපු පොත්පත් ඒ දේවල් දරුවෝ කොහොමද වැඩ කළා තියෙන්නේ කියලා කතා කරන්න ඕන, බලන්න ඕනි, හොයන්න ඕන, බලන්න ඕන. එතකොට පුංචි දුවලා පුතාලා ගෙදරදී ඉස්කෝලේ තියෙන හෝම්වර්ක් යන ගෙදර වැඩ දෙන ඒවා ඒ දේවල් කරද්දි දෙමව්පියෝ වැඩිහිටි කවුරු හරි ළඟින් ඉන්න ඕන.
පුංචි දුල පුතාලා වුණාම චුට්ටක් ඇත්තම් සෙල්ලමටම තමයි හිත. ඉතින් ඒ නිසා දෙමාපියන්ටත් තියෙනවා ඉතින් යුතුයකමක් වගකීමක්. පුංචි දුල පුතාලා හරි පාරේ අරගෙන යන්න ඕනේ. එතකොට පුංචි දුල පුතාලත් හරි පාරෙම යන්න බලනවා. ඉතින් ඒ වගේ ඒ දේවල් හරියට දරුවන්ට වැඩ කරවලා ඒ දේවල් කරවලා හරියට උදේ පාන්දර කියන්නේ දැන් 7:00 නම් ඉස්කෝලේ පටන් ගන්නේ. අඩුම තරමේ 7:07යි කාල වෙද්දිවත් දරුවා ඉස්කෝලේ ඉන්න ඕනි. 7:00ට ඉස්කෝලේ ගිහිල්ලා දරුවා අර ඉස්කෝලේ පටන් ගන්න කලින් කරන දේවල් වල අත්දැකීමක් දරුවට ලැබෙන්නේ නැහැ. ඒක නිසා දරුවා 7:07යි කාලවත් එද්දි අඩුම තරමේ ඉස්කෝලේට යවන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් කරන්න ඕනේ. එතකොට තව පුංචි දූල පුතාලා ගැන ගුරුවරු එක්ක කතා කරන්න ඕන. අඩුම තරමේ තමන්ගේ දරුවා ගැන හොයලා බලන එක, ගුරුවරුන්ගෙන් විමසන එක. මොකද එතකොට දරුවා ඉගෙන ගන්න මට්ටම පහළ මට්ටමක තියෙනවා නම් ඔයාලට පුළුවන් දරුවව ඉහළ මට්ටමකට අරගෙන එන්න මඟ පෙන්වලා. ඉතින් ඒ වගේ දේවල් නිසා පුංචි දරුවෝ නොමග යන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා ඔයාලා ගුරුවරු එක්ක කතා කරන්න ඕනේ. ඉස්කෝලේ ඇරුණාන් පස්සේ සතියකට පාරක් වගේ ගියත් අවුලක් නැහැ. මොකද එතකොට පුංචි දරුවෝ ඉස්කෝලේ වැරදි වැඩ කරනවා නම් ඒව ගුරුවරු කියනවා. එතකොට ඒව හදා ගන්න පුළුවන්. ඒ නිසා දෙමාපියනොත් මේ පාසලට ඉතින් කරන්න ඕනි ඒ වගේ දෙයක්. මොකද දරුවෝ ඉගෙන ගන්න තැන ඒ වගේ තැන් වලට අපි ආදරය කරන්න ඕන. ඉතින් ඒ වගේ තමයි ඉතින් ඉස්කෝලේ නීති රීති වලට ගරු කරන්න ඕන. ඉතින් ඒ වගේ අපිට තව ඉතින් ඉස්කෝලවල ගැන කතා කරද්දී ඉස්කෝලේ දැන් තියෙනවනේ වතුර වලවල් ඒ වගේ දේවල්. එතකොට තියෙනවනේ ඉතින් ලෙඩ රෝග බෝ වෙනව නේද? ඩෙන්ගු මදුරුවෝ එහෙම. ඒ වගේ ඩෙන්ගු මදුරුවෝ එක ලෙඩ රෝග බෝ වෙනවා. විස බීජ ගියාන් පස්සේ මේ ඕන කියනවා. ඒ වගේ ගොඩක් ලෙඩ රෝග බෝ වෙන තැන් අපි නැති කරන්න ඕන. ඒ කියන්නේ අවම කරන්න ඕන. වතුර වලක් තියෙනවා නම් එතනට මොනවා හරි ගල් ටිකක් හරි මොනවා හරි දාලා ඒක වහලා ඒ ටික ඒව ලස්සනට එහෙම තියාගන්න ඕනේ. කියන්නේ එතකොට වතුර හිටින්නේ නැහැ. එතකොට සත්තු බෝ වෙන්නේ නැහැ, මදුරුවෝ නැහැ. ඒ වගේ අපිත් ඉස්කෝලේ අඩුම තරමේ ඉතින් අර තියෙනවනේ ශ්‍රමදාන. අන්නේ ශ්‍රමදාන වලට ගිහිල්ලා ශ්‍රමදාන කරන්න ඕනේ. එතකොට පුංචි දූල පුතාලටත් පුළුවන් ඉස්කෝලේ උගන්වන්න නැති වෙලාවක් වුණාම ගුරුවරයෙක් නැති පීරියඩ් එකක් මේ ගුරුවරයෙක් නැති වෙලාවක් වුණාම ඔයාලටත් පුළුවන් යාළුවෝ කට්ටිය එකතු වෙලා ගිහින් පන්තිය පොඩ්ඩක් අවට සුද්ධ කරගන්න. එතකොට shopping cover එහෙම ඉස්කෝලේට නොගෙන යනවා නම් හොඳයි ගොඩක්ම. ඒ වගේ දේවල් වලින් අපි ඉස්කෝලේ ආරක්ෂා කරගන්න ඕන. එතකොට තමයි අපිත් ආරක්ෂා වෙන්නේ. ඉතින් පුංචි දූල පුතාලා වුණාම ඉස්කෝලේ යනකොට කෑම පෙට්ටියක්, වතුර බෝතලයක් ඒ වගේ අරගෙන යනවා නම් ඔයාලට shopping cover, lunch sheet ඒ දේවල් ඉස්කෝලේට ගෙනියවෙන්නේ නැහනේ. එතකොට අපේ ඉස්කෝලේත් ආරක්ෂා වෙනවා, අපේ පුංචි දූල පුතාලත් ආරක්ෂා වෙනවා. ඉතින් ඉස්කෝලේ ගැන කතා කරාම පුංචි දුවේ පුතේ තව ඉතින් ඔයාලගේ පන්ති කාමරේ ලස්සනට තියාගන්නත් ඕන. ගුරුතුමිය වැඩ කරන ගුරු මේසේ තියෙනවනේ. ඉතින් ගුරු මේසෙට ලස්සනට රෙද්දක් දාලා මල් බඳුනක් තියලා පන්ති කාමරේ එතකොට ලස්සන මල් එහෙම මේකලා සරසලා ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. එතකොට කුණු කසල බැහැර කරන්න පන්තියේ කොනක ඩස්බින් එකක් තියලා කොස්ස ඒ වගේම කොස්ස ඩස්පෑන් එක ඒ වගේ දේවල් තියලා ඩස්බින් එකක් තියලා ඒ දේවල් ලස්සනට පන්තිය හරි ගස්ස ගන්නත් ඕන. ඉතින් පුංචි දූලා පුතාලා මේ දේවල් පුංචි කාලේ ඉඳලාම හිතට අරගෙන වැඩ කරාම පුංචි දූලා පුතාලට ගොඩාක් හොඳ අනාගතයක් තියෙනවා. ඒක නිසා පුංචි දූලා පුතාලා හොඳ ළමයි වගේ හැමදේම ඉස්කෝලෙන් කියලා දෙන දේවල් ඒ විදිහට කරගෙන ඉස්කෝලේ නීති රීති පිළිපැදලා ඉස්කෝලේට ආදරය කළා. ඔයාලා කුණු ගෙනහිල්ලා මෙහෙම විසික් කරන්න එපා ඉස්කෝලේට. එහෙම කරන එක හොඳ නෑ. ඒක නිසා ඩස්බින් වලට දාලා ලස්සනට කුණු බැහැර කරන තැන් වලට දාන්න ඕන. ඒ වගේම ඉතින් පුංචි දූල පුතාලට ඉස්කෝලේ ගැන කතා කරද්දී අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්. එතකොට තව අපිට කතා කරන්න පුළුවන් ඉස්කෝලේ ගැන. ඉස්කෝලේ පාසල් ගීතය කියලා එකක් තියෙනවා.
පාසල් ගීතය පාසලට කොඩියක් තියෙනවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් උන්ට පාසල් ගීතය කියනකොට අපි පුංචි දුවලා පුතාලා ලස්සනට සීරුවෙන් ඉන්න ඕනේ. හොඳට මෙහෙම අත් දෙක ළඟ තියාගෙන සීරුවෙන් ඉන්න ඕන පාසල් ගීතය කියනකොට. අපි ජාතික ගීය කියනකොට දඟලනවද නෑනේ. අපි ජාතික ගීයට කරු කරනවා. ඒ වගේ අපි පාසල් යද්දී පාසලේ ගීතයට ගරු කරන්න ඕන. අපි අදටත් අපි වැඩිහිටියෝ වෙලත් අපි අදටත් ඉස්කෝලේ පාසල් ගීතය ඇහෙනවා නම් අපිට ඒක අමුතුම ගෞරවයක් විදියට දැනෙනවා. ඉතින් ඒ වගේ පුංචි දුවලා පුතාලත් පොඩි කාලේ ඉඳලා ඒ දේවල් වලට පුරු වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන. හොඳ දේවල්ම කරන්න ඕනේ. ඉතින් ඒ වගේ පාසල් කොඩිය එහෙම බිම තියන්නේ ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. පාසල් කොඩිය හරියට පිළිවෙලට ඒ තැන්වල තියන්න ඕන. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපි පාසල ගැන කතා කරද්දී එතකොට තව තියෙනවානේ පාසලේ ලොකුම කාර්යභාරයක් ඉටු කරන කොටසක් ඉන්නවනේ. ඒ කියන්නේ පාසලට නැතුවම බැරි අය. අපි කෙටියෙන්ම කිව්වොත් ඒක තමයි පාසලට නැතුවම බැරි අය. එහෙම කියනකොට අපිට ගන්න පුළුවන් විදුහල්පතිතුමිය හරි විදුහල්පතිතුමා හරි එතකොට නියෝජ්‍ය විදුහල්පතිතුමා හරි තුමිය හරි ඒ කියන්නේ විදුහල්පතිතුමිය පාසලේ නැති වෙලාවට පාසලේ දේවල් වලට පාසලේ තීරණ ගන්න පුළුවන් නියෝජ්‍ය විදුහල්පතිතුමාට හරි තුමියට හරි. එතකොට එයාත් ලොකු කාර්යභාරයක් තමයි කරන්නේ. එතකොට අංශභාර ගුරුවරු කියන්නේ එතකොට අංශභාරය කියන්නේ එක ශ්‍රේණිය නම් එක ශ්‍රේණිය භාර දෙක ශ්‍රේණිය නම් දෙක ශ්‍රේණිය භාර ඒ වගේ අංශභාර ගුරුවරු ඉන්නවා. අංශභාර ගුරුවරු කියන්නේ ගොඩාක්ම ලොකු කාර්යභාරයක් ඉටු කරන කොටසක්. එතකොට ගුරුවරු කියන්නේ ලොකු කාර්යභාරයක් ඉටු කරන කොටසක් තමයි. ගුරුවරු නැත්තම් ඉතින් පාසලක් පවත්වාගෙන යන්න බෑනේ. ඉතින් පුංචි දුවලා පුතාට හොඳ නරක කියලා දෙන්නත් නෑනේ. ඉතින් ඒ වගේ ගුරුවරු කියන්නේ ලොකු කාර්යභාරයක් ඉටු කරන කොටසක් තමයි. ඊට පස්සේ ඉන්නවා ශිෂ්‍ය නායක නායිකාවන්. එතකොට ශිෂ්‍ය නායක නායිකාවන් කියන්නේ පාසලේම දුවලා පුතාලා වුණත් එයාලත් ලොකු කාර්යභාරයක් කරනවා. මොකද පුංචි දරුවෝන්ගේ දේවල් වලට ගොඩක් දේවල් වලට උදව් කරනවා ශිෂ්‍ය නායක ශිෂ්‍ය නායිකාවෝ. ඉතින් ඒ වගේ ලොකු කාර්යභාරයක් එයාලගේ අතිනුත් කරනවා. ඒ වගේම තමයි කාර්යාල සහායක. කාර්යාල සහායක කිව්වහම ඉතින් හැම දෙයකම වගේ උදව් කරනවා. මොකද විදුහල්පතිතුමියට එතකොට නියෝජ්‍ය විදුහල්පතිතුමියට ගුරුවරුන්ට එතකොට ළමයින්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ හැමෝටම උදව් කරන කොටස තමයි කාර්යාල සහායක කියන්නේ. ඉතින් ඒ වගේ ඉස්කෝලේ ගත්තාම විවිධ නිලතල තියෙනවා. ඒ වගේම තනතුරු තානාන්තර තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඉස්කෝලේ මම මේ කෙටියෙන් පොඩිම ප්‍රමාණයක් ගත්තේ. ඒ ප්‍රමාණය තමයි ඉතින් ඔය විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති අංශභාර ගුරුවරු ශිෂ්‍ය නායකවෝ කාර්ය සහායක කියන්නේ ගොඩක්ම ගත්තොත් ප්‍රධානතම කාණ්ඩය තමයි ඔය ටික. ඉතින් එයාලා ඒ දේවල් කරද්දී අපි එයාලටත් ගරු කරන්න ඕන. ඉතින් අපි පුංචි දූල පුතාලා කොහොමත් වැඩිහිටිය අයට ගරු කරන්න ඕනනේ. ඉතින් පුංචි දූල පුතාලට අපයි පාසලයි කියන මාතෘකාව යටතේ අපි ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඒ දේවල් ඔයාලගේ හිතට යන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් පුංචි දූල පුතාලා වගේම දෙමව්පියනුත් මම මේ කියලා දීපු දේවල් පුංචි දූල පුතාලට තව තවත් තේරුම් කරලා දෙන්න ඕනි. තව තවත් මතක් කරලා දෙන්න ඕනි. අපේ පුංචි දූල පුතාලා රටට වැඩදායි හොඳ දරුවන් පිරිසක් කරන්න නම් අපි ඒ දරුවන්ට හොඳට උගන්වන්න ඕනි. හොඳ දේවල්ම කියලා දෙන්න ඕන. ඉතින් මම පුංචි දූල පුතාලා පරිසරය මාතෘකාව යටතේ අපයි පාසලයි කියන තේමාව යටතේ අපි ගොඩාක් දේවල් කතා කරා. ඒ දේවල් පුංචි දූල පුතාලට සමහරක් වෙලාවට බර දේවල් වගේ දැනුණත් පුංචි දූල පුතාලා හොඳට ඒ දේවල් හිතට ගත්තාම පුංචි දූල පුතාලා ලොකු වුණාම ඒ දේවල් ඔයාලට ලොකු වැදගත්කමක් තියෙනවා. ඉතින් පුංචි දූල පුතාලට නොතේරෙන තැනක් තියෙනවා නම් දෙමාපියන් විදියට වැඩිහිටියන් විදියට අපි ඒක තවත් කියලා දෙමු. ඉතින් ඔය විදියට අපි
අපේ පාසලත් ආරක්ෂා කරගෙන අපිත් ආරක්ෂා වෙමු කියන ගමන්ම පුංචි දුවලා පුතාලගේ අද පාඩම මෙතනින් ඉවර කරනවා. ඉතින් පුංචි දුවේ පුතේ එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් අපේ channel එක subscribe කරලා තියන්න කියන එක අපි ආයෙත් මතක් කරනවා. අපිට like කරන්න, comment කරන්න. අපි හැමදාමත් වීඩියෝ එකකින් හම්බ වෙන පොරොන්දුව මත තමයි අපි අද සමුගන්නේ. ඉතින් ආයිබෝවන්. පරිස්සමෙන් සතුටෙන් ඉන්න. බුදු සරණයි ඔයාලට.